Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද vlog එකක් කරන් ආවා හුඟ කාලෙකින්. මම කලින් channel එක හදලා තිබ්බට මම vlog කරේම නෑ. එකම එක වීඩියෝ එකයි upload කරලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් මට හිතුණා ආයෙත් vlog කරන්න ඕනි කියලා. ඒ නිසා ඔන්න මම සතියක මගේ සමහර දවස්වල මම කරපු දේවල් තමයි මම වීඩියෝ ක්ලිප් වලින් vlog එකක් විදියට අද අරගෙන ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා ආදරෙන් මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මම උදේට හැදුවේ කිරිබත් කාලම ඉස්සලම කරේ wash එකක් දාගත්ත එක. wash එකක් දාලා මේ දවස්වල මාන විදියට අවුවසරයි. ඉතින් ගොඩාක් මල් පැල වේල්ලා තියෙන්නේ. මම එන්තුරියම් වගේ කුත් හදලා තියෙනවා. ඒවත් හොඳටම කර වෙලා තියෙන්නේ. ඔක්කොටම කලින් පැල ටිකට වතුර දාගන්න ඕනේ. මම ඉතින් පැල වලට වතුර දාගන්න තමයි මං කෙසේ කියන්නේ හිතේ තියෙන ආදරය මම කිව්වා කියලා. ඔන්න ඉතින් කර වෙලා තිබ්බ පැල සේරටම වතුර දාගත්තා. දාගත්තට වැඩක් නෑ. හවස් හැමදාම දැන් මේ දවස්වල අනිවාර්යෙන් හැමදාම වතුර දාන්න ඕන. නැත්තම් එක දවසක් කරන්නේ වතුර දැම්මේ නැහැ කියන්නේ පැල ආයෙ හොඳටම කර වෙලාම යනවා. මේ දවස්වල මට මල් පැල පිස්සුවක් ගහලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මගේ කඩචෝරු පෙට්ටියෙන් කන්න ඉතරලා තිබ්බේ ඔන්න ඔය ටික විතරයි. ඊට පස්සේ මම ආයෙත් ඔන්න බයික් එක කාලා මොකද මම ගාවට කරන්නේ? ඒත් මල් පැල පිස්සුවක්ම තමයි. හොඳටම කර වෙන අවුවේ මට පොඩි වැඩක් තියෙනවා කරන්න. මේ මල ටිකක් තියෙනවා. ඒ ටික හිටව ගන්න ඕනේ. අපි එන හිටව ගමු. මේ ටිකට පස් දා ගන්න ඕන. දැලේ ගඟුලල්ලක් සේමා සීකයි හිතබෝමා දෝරේ අයිසිතුවිලි සේමා ආදරයෙන් පිගිලා දැලේ ගඟුලල්ලක් සේමා සීකයි හිතබෝමා දෝරේ අයිසිතුවිලි සේනා ආදරයෙන් පිගිලා ජීවිතයේ සතුටයි මාදුටුවේ සාගරයේ ගැඹුරයි. දවස්වල කොච්චර මල් පැල හිටුවත් වැඩක් නෑ. ඔය සැරට මල් පැල මැරෙනවා. ඒ වුණාට ඉතින් මගේ ආසාවත් එක්ක මම ওই මල් පැල ටික හිටව ගත්තා. ඊට පස්සේ ඔය එහා පැත්තේ තියෙන්නේ රෝස් අතු ටිකක්. ඒ මම රූටින් හෝමෝන ගාලා මුල් අදින්න දාගත්ත අතු වර්ගයක්. බලමු ඒවා පැලවේද කියලා. ඊට පස්සේ දැන් මම wash එකක් දාගන්න හදන්නේ. මම පාවිච්චි කරන velvet එකේ body wash එක. ඊට පස්සේ light boy shampoo එක මේ දවස්වල පාවිච්චි කරන්නේ මම forever එකේ කොහොඹ කහ face wash එක. ඊට පස්සේ wash එකක් දාගෙන ඇවිත් මට parcel එකක් ආවා. parcel එකක් කියන්නේ parcel දෙකක්. අපි බලමු මොනවද පොඩි parcel එකේ තියෙන්නේ කියලා. පොඩි පාසල් එකේ තියෙන්නේ টොප් එකක්. ඒක මම ඔන්ලයින් ඕඩර් කරේ. මම contact number page මේ සයිඩ් එකකින් දාන්නම්. ඒක චුට්ටම ලොකුයි. මම කෙට්ටුනේ සාමාන්‍යයෙන් ටිකක් මහද කෙනෙක් නම් මාරම ලස්සන තියෙන එක. මම හිතුවට ලස්සන ක්වොලිටි එකට තිබ්බා. වැඩේ කියන්නේ මම ගොඩාක් කෙට්ටු නිසා මට චුට්ටක් එක ඒක ඇඳන් මම චුට්ටක් වැඩිපුර කෙට්ටුවට පේනවා. මම සාමාන්‍යයෙන් ලොකුවට තමයි අඳින්නේ ටී-ෂර්ට් උනත් සාමාන්‍යයෙන් එකට ෆිට් ඒවා අඳින්නේ නැහැ. මොකද මම ගොඩක් කෙට්ටු නිසා. හැබැයි ඔයාලා දාලා බලන්න ඕනේ එක. මේ තියෙන්නේ টොප් එක ෆිට ඔන් කරාට පස්සේ තියෙන විදිහ. ඒක චුට්ටක් මට කෙට්ටු නිසා චුට්ටක් විතර අවුල්. හැබැයි ලස්සනයි. අවුලක් නැහැ ඉතින් ෂේප්. ඒකට බලමු අපි මෙන්න මේ විදන් සුරු කියලා තියෙන එකේ මොනවද තියෙන්නේ කියලා.
පුළුවන් නම් ගෙස් කරන්න බලන්න මොකක් ඇද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ මේක මං හරියම ආසාවෙන් දාපු වීඩියෝ එකක්. මං එනකම් බලන් හිටපු හරිම ආසාවෙන් දාපු වීඩියෝ එකක්. මොකද මේක ගැන කිව්වොත් මාරම කියලා නෑ. මම දැම්මේ මොකද්ද කියලා ඔයාලට අවසානද මේක වීඩියෝ එක බලද්දි තේරෙයි. මේක මාරම ක්වොලිටි සහ මාරම විදිහට පැක් කරලා ඒවල තිබ්බා. කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති විදිහට මේ යශෝදරා පිළිම කට්ටලයක් පහන තියන්න මම ඕඩර් කරේ. පේජ් එකකින් දැකලා මම ඒ පේජ් එකත් ඔයාලට මෙන්ෂන් කරන්නම් මේ වීඩියෝ එකේ. හේතුව ඒකේ එක එක පැකේජස් තියෙනවා මාරම ලාභයි. මට උනේ මේක 1300 ගාණක්. හැබැයි ඩිලිවරිත් එක්ක හරියටම මට රුපියල් 2000යි උනේ මෙන්න මේ සෙට් එකට. ඔයාලටත් ඕන කෙනෙක් ඉන්නවා නම් එන කන්ටැක්ට් නම්බර්ස් මම දාන්නම්. පේජස් දාන්නම්. ඕඩර් කරලා ගෙන්න ගන්න. ඒකේ බුදු පිළිම කට්ටල තියෙනවා. යශෝදරා තෙරණියගේ කට්ටල තියෙනවා. ඔයාලට කැමති එකක් ඕඩර් කරගන්න පුළුවන්. මම හිතන්නේ වෙන වෙනම ගන්නත් පුළුවන්. මාරම ඒ ගානට මාරම වටිනවා. මාරම ක්වොලිටි එකට තියෙනවා මේ ප්‍රයිස් එකට. මම හිතන්නේ මම මෙහි ටවුන් එකේ මීට වඩා පිළිම පොඩි ගොඩක්. මේ වගේ පොඩි කට්ටලයක් මම ඇහුවා රුපියල් 5000 ගාණක් කිව්වා. ඊට පස්සේ තමයි මම ඔන්ලයින් බලලා මේක ඕඩර් කරේ. මම හිතුවේ මේ විදිහට මෙච්චර ක්වොලිටි එකට මේක තියෙයි කියලා. හැබැයි මාරම වටිනවා මේ ගානට. ඔයාලත් කැමති කෙනෙක් ඉන්නවනම් යශෝදරා තෙරණියට පහන තියන්න ගෑනු ළමයි වේවා පිරිමි ළමයෙක් වේවා ඕන කෙනෙක්ට මාරම වටිනවා. ඔයාලත් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නගෙන බලන්න මම highly recommend කරනවා. ඉතින් ඔය විදිහට තමයි මගේ සතියේ සමහර දවස් ගෙවුනේ. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න. ආයෙත් ලස්සන vlog එකකින් එන්නම්. එතකම් මම මේ වීඩියෝ එක end කරනවා. bye.